2025 උසස් පෙළ ලියපු අපේ දුල පුතාලගේ උසස් පෙළ ප්‍රතිඵල පුතේ අද දවසේ හෝ හෙට දවස ඇතුළත يعني ඉදිරි පැය 48 ඇතුළත ඔයාලගේ ප්‍රතිඵල පුතේ බලා ගන්න පුළුවන්. ඉතින් පුතාලා දන්නවා 2025 අවුරුද්දේ විභාගේ නොවැම්බර් මාසේ පුතේ තිබිලා ඊට පස්සේ දවස් කීපයක් විභාගේ කල් ගියා. හරි. සොලිගුණාටු තත්ත්වය නිසා සමහර දරුවන්ට විභාගේ හරියට කරගන්න බැරි වුණා. සමහර විෂයන් ලියන්න බැරි වුණා. ප්‍රශ්න ගොඩක් මැද්දේ පුතේ දරුවෝ විභාගේ ලිව්වා. ඉතින් පොදුවේ කොමර්ස්, ආර්ට්, මැත්ස්, බයෝ, ටෙක් මේ හැම විෂයකම දරුවෝ ප්‍රශ්න ගොඩකට පුතේ මුහුණ දීපු කාලයක් තමයි 2025 උසස් පෙළ විභාගේ අතරතුර කාලය කියලා කියන්නේ. ඉතින් දැන් ඒ ලියපු විභාගේ පුතේ ප්‍රතිඵල හරි තව පැය කීපයක් ඇතුළත ඔයාලට බලන්න පුළුවන්. ඉතින් පුතේ විභාගේ පටන් ගන්න මුල් දවස්වල හරි හිතේ චකිතයක් තිබුණා මේ විභාගේ ලේසි වේද අමාරු වේද දන්නේ නැහැ කියලා. එහෙමනේ. දැන් බය තින්නේ එන ප්‍රතිඵලය මොකක් වේද දන්නේ නැහැ කියලා. එහෙම නේද? පුතාලා දන්නවා හරි පැටියෝ මේ එන උසස් පෙළ ප්‍රතිඵල මොකක් වුණත් ඒකෙන් පුතේ ඔයාලගේ අනාගතේ වෙනස් කරන්න බෑ. අනාගතේ තීරණය කරන්න බෑ. හරි. මතක තියාගන්න එන ප්‍රතිඵලය මොකක් වුණත් පුතේ ඒක නිසා වැඩි සතුටු වෙන්නවත් වැඩි දුක් වෙන්නවත් යන්න එපා. හරි. ඒ එන ප්‍රතිඵලය අපි සතුටින් බාරගමු. මොකද අපි මහන්සි වෙච්ච තරමට අපි කැප වෙච්ච තරමට අපිට ප්‍රතිඵල එනවා. ඒකත් එක්ක ස්වභාවික ආපදා නිසා පුතේ සමහර දරුවන්ට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ගන්න බැරි වුණා. බැරි වෙනවා. හරි. සමහර වෙලාවට අපි හිතන ප්‍රතිඵලයම අපිට නැති වෙන්න පුළුවන්. හැබැයි හිතන ප්‍රතිඵලයට වඩා වැඩි ප්‍රතිඵලයක් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම අපි නෙගටිව් හිතන්නේ නැතුව පොසිටිව්. හරි ධනාත්මකව පුතේ අපි හැමදේම බාරගමු සතුටින්. ඒක නිසා වැඩි පසුතැවෙන්න යන්න එපා. හරි. එන රිසල්ට් එක පුතේ මොකක් වුණත් ඒක සතුටින් බාර අරගෙන අපි මෙතනින් ඉස්සරහට අනාගතේ ප්ලෑන් කරමු. ඔයා මොන විෂය ධාරාවකින් පුතේ උසස් පෙළ කරත් පැටියෝ. හරි. මෙතනින් ඉස්සරහට දැන් උසස් පෙළ විභාගය කියන්නේ පුතේ තමන්ගේ දැන් එක කඩේමක් නේ. එතනින් ඔයාගේ අනාගතයේ තීරණය වෙන්නේ. දැන් මෙච්චර පුතේ ලංකාවේ දියුණු වෙච්ච ලෝකේ දියුණු වෙච්ච මිනිස්සු කවුරුවත් උසස් පෙළ විභාගයේම සමත් වෙලා ඒ දේවල් වලට ගියා ඒව නෙමෙයි. හරි. සමහර අය පුතේ O level වලින් හරි අලුත් තීරණ. කියන්නේ O level ෆේල් වුණා. එතනින් පන්නරේ ගත්තා අලුත් දෙයක් නිර්මාණය කරා. එතනින් ඉස්සරහට ගියා. ඒ අපිට පුතේ හිතන්න මොලයක් දීලා තින්නේ හරි එක තැනකින් නතර වෙන්න නෙමෙයි. නිසා මතක තියාගන්න දැන් ගොඩක් දරුවෝ උසස් පෙළ ප්‍රතිඵල එන්න කලින් මම මේ වීඩියෝ එක කරන්න හේතුවත් ඒකයි. රිසල්ට් ආවට පස්සේ එතනින් මානසිකව වැටෙනවා. මතක තියාගන්න පුතේ. හරි. ඔයාලා කාටවත් මානසිකව වැටෙන්න කිසිම අයිතියක් නැහැ. මොකද මම දන්නවා ගොඩාක් දරුවන්ගේ පුතේ ප්‍රතිඵල හරි සමහර විට අඩු වෙලා තියෙන්නේ. මොකද අර පහුගිය කාලේ වෙච්ච ප්‍රශ්න ගැටලුත් එක්ක ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. ඒ නිසා බහුතරයක් දරුවෝ පුතේ මානසිකව අනිවාර්යයෙන්ම වැටෙනවා. හරි. ඒක නිසා කිසිම වෙලාවක පුතේ ඔයාලා තනි වෙලා කියලා හිතන්න එපා. හරි. ඔයාලා ඕන වෙලාවක අපිට කතා කරන්න. ඔයාලගේ ඕනම දෙයක් අපිට කියන්න. හරි. ගුරුවරු විදියට අපි ඉන්නේ පුතේ ඔයාලට සපෝට් එකක් දෙන්න සහ ඔයාලගේ මෙතනින් ඉස්සරහට අනාගතය සාර්ථක කරවන්න. ඒ නිසා A level හරි ඉවරුණා කියලා පුතේ එතනින් ඉස්සරහට ඔයාගේ ගමන නතර වෙන්නේ නැහැ. ඔයාට එතනින් ඉස්සරහට කරන්න පුතේ ඕන තරම් පැති තියෙනවා. හරි. ඔයාට එතනින් ඉස්සරහට කරන්න ඕන තරම් පැති තියෙනවා. හරි. ඔයාට පුතේ වැඩිදුර ඔයාගේ වෘත්තීය පැත්ත හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඕන නම් හොඳ රස්සාව එන රිසල්ට් එක අනුව පුතේ හොඳ රස්සාවකට ඇප්ලයි කරන්න පුළුවන්. දැන් O level මේ level ප්‍රතිඵල ආවට පස්සේ පුතේ එක මේ ජොබ් මාකට් එකේ එක ජොබ් පුතේ විවෘත වෙනවා ඔයාලට. ඒ ජොබ් එකක් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. රට යන්න මොනවා හරි දෙයක් ඔයාලට හදාගන්න පුළුවන්. තමන්ගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. පුතේ ඔයාලට දියුණු වෙන්න පැති දැන් ගොඩක් තියෙනවා. හරි. ඒ වගේම තමයි තමන්ට අවශ්‍ය කරන රිසල්ට් එක ගැන මොනවා හරි තමන්ට ඩවුට් එකක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් පුතේ ඊළඟ පාර දැන් උසස් පෙළ කරන්න ෂයි 3ක් දීලා තින්නේ පුතේ නිකන් නෙමෙයිනේ. එක ෂයි එක මොනවා හරි ඔයාලට අතපසු වීමක් වුණා නම් වැරදි අඩුපාඩු හදාගෙන තව ෂයි එකකට ඔයාලට ලෑස්ති වෙන්න පුළුවන්. හරි. ඔයාලට පුතේ අපි අනිවාර්යෙන්ම උදව් කරන්න ලෑස්ති. හරි. ඒ නිසා කිසිම වෙලාවක ඔයාලා තනි වෙලා කියලා හිතන්න එපා. ඔයාලගේ ඕනම දෙයකට පුතේ උඹලා විභාගේ ලියලා ඉවරුණාට පස්සෙත් මම මේක කිව්වා විභාගේ පටන් ගන්න කලිනුත් කිව්වා දැන් රිසල්ට් එනකොටත් පුතේ කියනවා අපි තාමත් උඹලව අත්හැරලා නැහැ. හරි උඹලා වෙනුවෙන් ඕනම දෙයකට ඉන්නවා පුතේ 25 දරුවෝ කියන්නේ පට්ටම සෙට් එකක්. ඒක නිසා අනිවාර්යෙන් පුතේ උඹලා ජීවිතේ දිනන්න ඕනේ. දිනනක අපි මග බලන් ඉන්නවා උඹලා වෙනුවෙන්. ඒක නිසා පුතේ උඹලට හරි පාර පෙන්වන්න අපි ඕන වෙලාවක සැදී පැහැදී ඉන්නවා. ඒක නිසා මේ ගේම අතාරින්න එපා පුතේ. හරි එන ප්‍රතිඵලය සතුටින් බාරගමු. අනිවාර්යෙන් හැමෝම
හරි තමන්ගේ උපරිමයක් කළ පුතේ තමන්ගේ අනාගතය හදාගන්න. මොකද ඔයාගේ හීන ගොඩක් තියෙනවා. අපි දන්නවා සමහර දරුවෝ අපිට කතා කරලා තමන්ගේ හීන ගැන කියනවා. තමන්ට බලාපොරොත්තු කියනවා. තමන්ගේ ටාගට් ගැන කියනවා. හරි ඔය පෞද්ගලික කාලේ ප්‍රශ්න වෙච්ච කාලේ ඒ දරුවෝ ඒ දුක කියනකොට පුතේ අපිට පුළුවන් උපරිම දේ දරුවෝ වෙනුවෙන් කරා. ඉතින් ඒ වගේම තමයි පුතේ මෙතන ඉස්සරහටත් පැටිය ඔබලව ගොඩ දාන්න ඔබලගේ අනාගතය හදන්න අපි බලන් ඉන්නවා. ඒක නිසා මතක තියාගන්න කිසිම දරුවෙක් තනි වෙලා නැහැ. අධෛර්යමත් වෙන්න එපා පුතේ. මොකද ඔයාලා වෙනුවෙන් පුතේ ඔයාලගේ හීන හැදෑ කරන්න ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලා ළඟින් ඉන්නවා. ඒ කිසිම කෙනෙක් ඔයාලව අතාරින්නේ නැහැ. හරි ඒ නිසා මොන ප්‍රතිඵලයක් ආවත් ඒක සතුටින් බාර අරගෙන කට්ටියම එකතු වෙලා මෙතන ඉස්සරහට පුතේ අපි අනාගතේ ලස්සනට ප්ලෑන් කරමු. එහෙනම් මගේ පැටවුන්ට දෙරුවන් සරණයි පුතේ. අයිබෝන් ජය වේවා හැමෝටම.